ඔබ ගමන යනකොට කැපිල්ල දාන එක මේ ලෝකේ සාමාන්‍ය දෙයක්. ඇත්තටම කවුරු හරි ඔබව කැපිල්ල දානවා කියලා කියන්නේ ඔබ ඔහුට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් තමයි ඉන්නේ. ගහක් උසට වැවෙද්දි තමයි සෙවණැල්ල දිග වෙන්නේ. ඔබ සාමාන්‍ය මට්ටමේ ඉන්නවනම් ඔබ කාටවත් පේන්නේ නැහැ. නමුත් ඔබ කැපී පෙනෙන දෙයක් කරනකොට දිනන්න උත්සාහ කරනකොට තමයි අනිත් අයට ඉවසන්න බැරි වෙන්නේ. ඒ නිසා ඔබේ කැපිලි එන්නේ ඔබේ සාර්ථකත්වයේ සහතිකයේ විදියටයි. ඔබ වටන්න හදන අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම පලි ගැනීම නෙමෙයි. ඔබ දිනන දවසට ඕට තියෙන්නේ ඈතට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න විතරයි. මතක තියාගන්න. සිංහෙක් කැලේ යනකොට බල්ලෝ කොච්චර බිරුවත් සිංහයා ආපසු හැරිලා බලන්නේ නැහැ. මොකද සිංහයා දන්නවා සිංහයාගේ ගමනාන්තය කොතනද කියලා. වටේ ඉන්න අයගේ ඕපාදූප වලටයි කැපිලි වලටයි නතර වුණොත් පරදින්නේ ඔබ මිසක් ඔවුන් නෙමෙයි. ඔබේ නිශ්ශබ්දතාවය ආයුධයක් කරගන්න. වැඩ පෙන්වන්න කලින් සද්ද දාන්න එපා. ඔබේ සාර්ථකත්වය ලෝකෙටම ඇහෙන්න ඉඩ හරින්න. හිතට ගන්න. කපන අය හැමදාම කරන්නේ කපන එක. කරන අය හැමදාම කරන්නේ දිනන එක. ඔබ තෝරගන්නේ මොකද්ද? කමෙන්ට් කරගෙන යමු.